simple saja nih, that's all. Jadi, Cuman dia ni. Dia je ni. Warna dia ni. Bahasa mana? Oh, panas sedikit. Sudah sudah. Terdiri dah. Terdiri betul ini. Ada di sini. Jai Singh आज क्या नाम? जय सिंह दयाल Panas DKI, panas Satarai, Palai. Jadi berapa? बाहर का भी कौन है? ini Anak JK kita dah ada nomor. देखिए कहना है चलो ऐसे Ada banyak. Enak. Ayo bro. मालीगांव वगैरह Nah itu Satu lagi ini terus. Satu lagi. Oh, benar satu lagi. Bedi मालीगांव ni Selvage. Bedi dia tak ada. Dah beda tak? Latino, apa de Latino. Betul, bagus bro. Dia tu dulu ni. Tu इतिहास मेरे करते थोड़ी लोभी का मेरे करते मैंने मिल लो इधर से
ඒ අනිත් තමයි පාඩේ ඉස්සරහට ඉතින් මේක අපිට ගොඩාක් අවස්ථාවක්. ඒතර මේ විවිධ මට්ටමින් ජනතාව හැටියට වැඩිහිටියෝ අසරමන් වුණාට පස්සේ රැකවරණයක් නැති වුණාට පස්සේ ඒ අය බලා ගැනීම එක වගකීමක් අපිට. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා දරුවන්ට තමගේ ආර්ථික හැකියාව අනුව අම්මා තාත්තා බලා ගන්න පුළුවන් වෙලාවක් වෙන් කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි එහෙම සමහර දරුවා දන්නවා තමන්ට සල්ලි වේදම් කරලා යම් දෙයක් කරන්න පුළුවන් වුණාට තමගේ වේදම් කරන සල්ලි වලින් දරුවෙකුට අම්මා තාත්තා බලා ගන්න බැරි අවස්ථා තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරනවා මේ වැඩිහිටි නිවාසයේ 100 ගානක් 100 මම හිතන්නේ 20කට ආසන්න ප්‍රමාණයකට රැකවරණය දෙන්න පුළුවන් වැඩිහිටි නිවාසයක්. ඒකේ මට අපි දන්නවා ආදායමක් තිබිලා අම්මා තාත්තා බලා ගන්න බැරි අයට වෙනම කොටසකුත් තමන්ගේ අම්මා තාත්තා මෙහි තියලා වැඩිහිටි නිවාසයට ඒ සත්කාර කරලා තමන්ගේ අම්මා මෙහි තාත්තා මෙහි තියලා බලා ගන්න පුළුවන් අයට පුළුවන් තමන්ගේ ධනෙ තිබුණාට අම්මා තාත්තා බලා ගන්න බැරි නම් මෙතෙන්ට බාර දීලා ඒ කටයුත්ත කරන්න. ඊළඟට තමන්ට රැකවරණයක් නැති දරුවන්ට අම්මා තාත්තා බලා ගන්න බැරි මට්ටමේ ආර්ථික අපහසුකම් සහ වෙනත් හේතුන් නිසා බැරියට ඉන්නවා නම් ඒ අය මෙතෙන්ට ඇවිල්ලා මෙතන ඉන්න අයගේ කාරුණික රැකවරණය ලබන්න පුළුවන් තැනකට තමයි මේකපත් කරලා තියෙන්නේ. ඒ නිසා විශාල මුදලක් වේදම් කරමින් මේ කරන ගොඩනගලා තියෙන මේ බිල්ඩින් එකේ නැත්නම් ගොඩ නැගිල්ලේ මේ වගේ ප්‍රතිලාභ හරියට මේ වැඩිහිටියන්ට ලබා ගන්න පුළුවන් මට්ටමට මේ ආයතන පාලනය කරන කණ්ඩායම ඒ කමිටුවක් තියෙනවා. කමිටුවේ අයට ඒ වගේම අමාත්‍යාංශයේ බලාපොරොත්තුවක් සහ රටේ අපේ බලාපොරොත්තුවක් තියෙන රජයක් හැටියට මේ රටේ කිසිදු පුරවැසියෙක් ආර්ථික හේතුන් මත හෝ වෙනත් හේතුන් මත රැකවරණයක් නොමැති මිනිසුන් බවට පත් වෙන්න බැහැ. මේ රටේ මෙහි ඉන්න හැම කෙනෙකුටම වැඩිහිටියෙක් වෙන්න පුළුවන් වෙනත් අය වෙන්න පුළුවන් සෑම කෙනෙකුටම රැකවරණය ලබා දෙමින් ඔහු මේ ඇය මේ සමාජය තුළ හොඳින් ජීවත් වෙමින් සතුටින් ජීවත් වෙන කෙනෙක් බවට පත් කිරීම අපේ ඒක අභිලාෂයක්. පදින්නේ ඒ හැමෝටම සුබ අනාගතයේ සුබපතමයි මානිනවා කොහොමද මේ ස්තුතියි. ඔවුන්ගේ සුරාපලන දෙයින් ඔවුන්ගේ මනෝභාවයන් දෙවියන් දෙයි මනෝභාවයන් නිසා අපි විශ්වාස කරනවා රටපුරා තියෙන ආරම්භ කරන හැබැයි ඒවා තවදුරටත් නිකම් වැඩි නිවාසයක් නෙවෙයි ගෙදරින් වලට තමයි ඉන්නවා වගේම සතුටකින් යුක්තව නිදහස් පරිසරයක් තුළ සාමකාමී පරිසරයක් තුළ මහසුකන් සහිතව ඉන්න අවස්ථාව අපි හදලා දෙන්නවා. එවැනි අරමුණ එවැනි බලාපොරොත්තුවක් රජයක් විදිහට අපිට තියෙනවා. අන්න ඒ වෙනුවෙන් කටයුතු කරන වත්මන් රජයේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ හැමෝටම ආදර්ශමත් වැඩක් කියලා අපි විශ්වාස කරනවා. ආරක්ෂා කරන්න පුළුවන් බව කියනවා. වැඩි ප්‍රජාවගේ සියලු අඩුපාඩුකම් සොයා බලමින් වැඩිහිටි සුරක්කුම් මධ්‍යස්ථාන සඳහා නියෝග සහ මාර්ගෝපදේශ කෙටුම් පහක් ඉදිරියට ගන්න කටයුතු යොදා තිබෙනවා. එය වඩාත් සුරක්ෂිත වැඩිහිටියන්ගේ ජීවිතයක් වෙනුවෙන් වග කියන ඒ කෙටුම් පහ ගැනීමේ ගෞරවාමාත්මකයට පිළිගැනීම සහ මහජන අදහස් සඳහා ඉදිරිපත් කරනවා. ගෞරවයෙන් අප වැඩිහිටි සුරක්කුම් මධ්‍යස්ථාන සඳහා නියෝග සහ මාර්ගෝපදේශ කෙටුම් පහ මාර්ගෝපදේශ තවරණමාත්මකේ වාදෙමු. එය රටේ දෙවන පුරවැසියන් සතවගාමී දෙවන පිළිගැනීම අද සිට ඉදිරි දින 14ක කාලයකදී මේ කෙටුම් පදේ සඳහන් තොරතුරු මහජන අදහස් විමසීම සඳහා අපිට කරන ඇති. එය සම්පූර්ණ කිරීමත් මේ මොහොතේදී සිදු කරනවා ඇති. වැඩිහිටි දැනගන්න සමර්ථා ආයතනගත රැකවරණයේ සම්පූර්ණ මධ්‍යස්ථාන නියාමනයේ ප්‍රදාන නියෝග සහ මාර්ගෝපදේශ නියෝගය තුළ අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ සඳහා සහභාගී වුණු ජාතික සභාවේ සියලු සමාජිකයින්ට මේ ගෞරවනීය ස්තුතිය.
මම දැන් නිකන් ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ අප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වගේම අපේ අමාත්‍යතුමා මාර්ගගතව අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා අමාත්‍යාංශයේ දේකම්තුමා ඇතුළු ප්‍රධාන කොටසතුමා අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් සහ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාගේ පියවර Silver Cap, Silver Age Center, Silver Age නියම ක්‍රියාත්මකය දැන් දාමත්ම වැදගත් සහ අත්‍යවශ්‍ය වැඩපිළිවෙලක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අර දෙකක්ම අනුව 2018 පටන් ගත්ත ක්‍රියාත්මකය විවිධ හේතුන් නිසා අතරමැද අක්තිවර්ණ සිද්ධ වෙලා 22 සමහරවිට 2022 පටන් අරගෙන 22 අතර කරලා දැන් අපිට ආරම්භ කළ මේක අවසන් කරන්න පුළුවන් වෙනවා. මේක නියම ව්‍යාපෘතියක් මේක නිමත් ඒ මධ්‍යස්ථානයේ අපේ පර්යේෂණ මධ්‍යස්ථානයක් හැටියට නම් කිරීම වන්දනි සුවිශේෂී මොකද මේ වගේ ව්‍යාපෘති වලින් අපි ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තියෙන අපේ රාජ්‍ය සියලුම පුරවැසියන්ට රැකවරණ. එතකොට අපි අපේ අමාත්‍යතුමාට පෙන්වා දුන්න විදිහට අපේ රටේ සුවිශේෂී තත්ත්වයකට